තමන්ගේ ගෑණි ඉස්සරහ දන ගැහුවට පිරිමිකම නැති වෙන්නේ නෑ. මොකද අන්තිමේ උඹට ඉන්නේ එයයි. එයාට ඉන්නේ උඹයි විතරයි. සංගීත් සතරසිංහ ආදරණීය බිරිඳ දිනිතිට හිටි හැටියේම කිව්ව පුදුම කතාව මෙන්න. සංගීත් සතරසිංහ ජනප්‍රිය නිරි උදාරි කෞශල්‍යාගෙන් වෙන් වී පසුව සහකාරිය විදියට දිනිති වල්ගමගේ තෝර ගත්තා. සංගීත් දිනී කියන්නේ අද වෙනකොට සමාජ මාධ්‍යයේ සාර්ථක විවාහ ජීවිතයක් ගෙවන ජනප්‍රිය පෙම්වතුන් යුවළක්. ඉතින් ඔහු විවිධ ආදරණීය සටහන් සමාජ මාධ්‍යයට නිරන්තරයෙන්ම එක්කාසු කරනවා. සංගීත් දිනිති අසල දන ගසාගෙන ඇයට පවහන් පළඳන ඡායාරූපයක්ද එක් කරමින් ඉතා ආදරණීය සටහනක් තමන්ගේ මුහුණු පොතට එක් කර තිබුණේ මේ විදියට. නෑ මචන්, තමන්ගේ ගෑණි ඉස්සරහා දන නැමුවට පිරිමිකම නැති වෙන්නේ නෑ. නගින වාහනේට දොර ඇරලා දුන්නා කියලා ලැජ්ජ වෙන්නේ නෑ. මොකද අපේ ලොකුකම් ඔක්කොම දරාගෙන බඩගිනි කියන පාරට ආක බලන්නේ නැතුව මොනවා හරි හදලා දෙන්නේ ඒ අත් දෙකෙන්. ගුලි ගහලා දාන රෙදි ඉබේ හේදිලා නැමිලා අල්මාරියට එන්නේ ඒ අත් දෙකෙන්. ගෙවල් වුණාම වැලි කැටයක් නැති වෙන්න ඕනි බං කියලා වෙන උන්ට පොරටෝක් දෙන අපි ගෙදර එනකොට ඉබේ අතු ගෑවිලා ක්ලීන් වෙලා තියෙන්නේ ඒ අත් දෙකෙන්. අරහෙ රිදෙනවා මෙහෙ රිදෙනවා කිව්වම කකුලේ ඉඳන් මිරිකන්නේ තවන්නේ ඒ අත් දෙකෙන්. මොන වැඩේ කරලා කීයට ගෙදර එනවා කිව්වා එකට කන්න බලන් බඩගින්නේ බුතියන්නේ නැතිව බලන් ඉන්නේ ඒ උඹේ ගෑණි නම්. දන නමන්න නෙමෙයි, දන ගහලා වැන්දත් පව් නෑ. මොකද අන්තිමේ උඹට ඉන්නේ එයයි. එයාට ඉන්නේ උඹයි විතරයි මචන්. සංගීත්ගේ මෙම සටහනට බොහෝ දෙනා ප්‍රතිචාර දක්වා තිබුණේ පිරිමිකම මාන්නයට නොගත් බොහෝ පිරිමින්ට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් යනුවෙනුයි.